Good morning. උතේ මේ අද තව දවසක් අපි හම්බෙන්නේ. ඔයාලට මම කිව්වා ක්ලාස් එකේදීත් මම ඔයාව දැනුවත් කළා. අර අපි කතා කරමින් යනවා මේ එක්සෑම් එකේ හරිම ලස්සනට ලියා ගන්න ඕන වචන සෙට් එකක් කතා කරමින් යනවා because we have no words. මම හැමදාම කියන තර්කය අපිට වචන අඩුයි. තිබුණත් අපිට තියෙන හරි සිම්පල් වචන සෙට් එකක් මේ වැඩේ කරන්න එක්සෑම් එකට. ඒ නිසා අපි ඒකට උත්තරයක් විදිහට අපි word pack එක කියලා අපි word set එකක් කතා කරනවා අපේ ක්ලාස් වල. එතකොට ඒකේ තුන්වෙනි එපිසෝඩ් එක මේ කතා කරන්න යන්නේ. We are talking about trip related words. Today I am talking about words regarding නුවරඑළිය. දැන් මේ නුවරඑළිය පැත්තට ගියොත් සහ ඒ තමතරව තවත් මේ ඇතුලේ ඔයාලට වචන සෙට් එකක් හම්බ වෙනවා. මේ නුවරඑළිය සම්බන්ධ මහා ලස්සන සුන්දර වචන සෙට් එකක්. ඇත්තට මේක හරිම ලස්සන. මේ වචන සෙට් එකක් කතා කරන්න යන්නේ. එතකොට අපි දන්නවා මේ දැන් මම ඔයාලට කියලා තියෙනවා කලින් අපි දන්නවා භාෂාව කියන්නේ chain එකක්. It's like a chain, just like a chain. අපි දන්නවනේ ඉස්සෙල්ලාම දැන් මේක this the language මේක භාෂාව. එතකොට දැන් මේක තමයි අන්තිම ප්‍රතිඵලය. This is the last results. මේක හැදිලා තියෙන්නේ කොහොමද? පළවෙනි එක තමයි ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන අකුරු. අකුරු වලට අකුරු එකතු කරලා වචන හදනවා. වචන වලට වචන එකතු කරලා වාක්‍ය හැදුනා. වාක්‍ය වලට වාක්‍ය එකතු වෙනකොට තේ අදහස් හැදුනා. අදහස් වලට අදහස් එකතු වෙලා භාෂාව නිර්මාණය වුණා. එහෙම ලැන්ග්වේජ් එකක් ඇතිනේ. භාෂාව නිර්මාණය වුණා. දැන් එතකොට දැන් මේ චේන් එකේ කොහෙන් හරි තැනකින් කැඩුනොත් just imagine ඔයා හිතන්නේ දැන් ඔයාගාව අකුරු ටික ඔක්කොම තියෙනවා. You have all the letters. There are only 26 letters in English language. You know all the letters. ඔයා ඔක්කොම වචන ටික අකුරු ටික දාන්නවා. හරි. හැබැයි ඔයාගාව වචන නැහැ. අකුරු ඔක්කොම දාන්නවා but ඔයාගාව වචන නැහැ. දැන් එහෙම වුණාම මොකද වෙන්නේ? අනිවාර්යෙන් එතනින් එහාට මේ චේන් එකේ යන්නේ නැහැ. ඒ කියන්නේ වචන තමයි the words are the most powerful thing. වචන තමයි වැඩිම බල සම්පන්න powerful දේ language එකක වචන. මේක තමයි powerful. හරි. මේක තමයි powerful. ඒ නිසා පුතේ අපිට වචන ඕනි. අපිට වචන ඕනි. නේද? අපිට වචන ඕනි. ඒ වචන මේක එක්සෑම් එකක් නේ. ඒතර එක්සෑම් එකක් වුණාම තියෙන කතන්දරය තමයි මේ ඒක අපි ගන්න වචන මහා ලස්සන වචන වෙන්නත් ඕනේ. නේද? ගැඹුරක් තියෙන, ලස්සනක් තියෙන, අර්ථයක් තියෙන. එහෙම වචන සෙට් එකක් වෙන්නත් එපා. මේක එක්සෑම් එකක් නොවුන නම් මොන හරි දෙයක් කරන්න තිබ්බා බට් එක්සෑම් එකක් නෙමෙයි. ඒක එක්සෑම් එකක්. මගේ ලැන්ග්වේජ් එකට ස්පෙෂලි රයිටින් ක්වෙස්චන් වල මගේ ලැන්ග්වේජ් එකට ලකුණු හම්බෙනවා. ඔය 14 වෙනි ප්‍රශ්න ලෙටර් එක, 16 වෙනි ප්‍රශ්නේ ස්පීච්, ඩයලොග්, ආටිකල්, එසේ, ස්ටෝරි නේද? මේ නෝටිස්, ඉන්විටේෂන් මේවල ලැන්ග්වේජ් එකට මට ලකුණු හම්බෙනවා වෙනම. ඒ නිසා මේක අතිශය වැදගත්. අපි අද පටන් ගන්නවා. Mainly today I am going to talk about නුවරඑළිය related words. මේ නුවරඑළිය පැත්තට ගියොත් ඒ පැත්තේ තියෙන ලස්සනම වචන ටික මොකක්ද කියන්නේ? හරි. පළවෙනි වචනේ the first one is Little England. First word is Little England. හරි. Little England. Little England mean අපේකේ වචනේ direct meaning එක හිතුවොත් එහම ඔයාලට දැනෙන්නේ පොඩි එංගලන්තේ. ඔව්. නුවරඑළියට අන්වර්ථ නාමයක් තමයි. The another name for නුවරඑළිය is Little England. Little England. ඒක ලස්සනයි. We visited නුවරඑළිය, which is called Little England in Sri Lanka, in our country. අපේ රටේ අර පුංචි එංගලන්තය කියලා හඳුන්වන නුවරඑළිය මං සංචාරය කළා. Little England. හරියට දැන් ඔය මීගමුවට කියන්නේ පුංචි ඉතාලිය කියලා. අන්න ඒ වගේ ඒක අන්වර්ථ නාමයක්. ඒ නිසා අපිට හරි ලස්සනට පටන් ගන්න පුළුවන් ඒකෙන්. නේද? I visited or we visited නුවරඑළිය, which is called Little England in Sri Lanka. නුවරඑළිය, Little England. Second word is mist. එතකොට මේක පුංචි එංගලන්තේ. හරි. පුංචි එංගලන්තේ. පුංචි එංගලන්තේ. Number 2, mist. M-I-S-T, mist. Mist mean මීදුම. මීදුම. ඒක ලස්සන වචනයක්. දැන් මේක ලස්සනට ගැලපෙන්න ඕනේ. හරි. මේක ලස්සනට ගැලපෙන්න ඕනේ. අපිට කියන්න පුළුවන් මෙහෙම දැන්
අපි මීදුම අතරින් බස් එක ඇදිලා ගියා අපි ගියා. නැත්තම් මම මීදුම අතරින් දැක්කා ලස්සන සාරවත් තේ වතු. මීදුම අතරින්. When I am writing such an essay or any other thing, we need more beautiful words. මම කියනවා මේ මීදුම අතරින් මම දැක්කා. මීදුම mist. හරි. Third word is tea estate. tea estate. tea estate. හරි තේ වතු. තේ වතු දැක්කම. දැන් අපිට එක්සෑම් එකේදී ඕනේ පුතේ මේ දැකපුවා ඕනේ. නේද? මට දැකපුවා ඕනේ නේ ලියන්න. සමහර වෙලාවට ක්වෙස්චන් එකේ ඩිරෙක්ට්ලි මෙයාලා අහනවා what you saw මොනවද ඔයාලා දැක්කේ? ඒතර අපි ලියන්න ඕනේ මේ දැකපුවා මම මේවා දැක්කම. හරිනේ? එතකොට ඒ නිසා අපි දැකපුවා ගන්නවා tea estate. මම තේ වතු දැක්කා. දැන් මේ වැඩේ main target එක the main objective is to drag some words. ඒ වචන ටිකක් ගන්න එක තමයි මේකේ මූලික අරමුණ වෙන්නේ. මේ වැඩේ. මේක theory class එකක් grammar class එකක් නෙමෙයි. මේක word class එකක්. The main objective is that. ප්‍රධානම අරමුණ තමයි මේ කොහොමද වචන ටිකක් එකතු කරගන්න exam එකට මහා ලස්සන සුන්දර වචන ටිකක් කොහොමද එකතු කරගන්නේ. උපරිම ලකුණු වලට යන්නේ ඒ පාස් එකකට යන්න. හරිනේ? ඊළඟ word එක ඇවිල්ලා cold climate. Number 4. COLD cold climate. මම කිව්වන් dictation පාඩම් කරන්නේ. අපි යන්නේ syllables වලින් words ලියන්නේ sounds වලින්. COLD cold climate. Cold climate. හරිනේ? So cold climate. ඒ කියන්නේ මොකද්ද? I can සීතල දේශගුණය. හරි? සීතල දේශගුණයක් තියෙන climate එක. හරිනේ? දැන් මේ ඔයාලට මතකද සමහර එක්සෑම් වල පුතේ ප්‍රශ්නයක් විදියට එනවා මේ a place I like to visit. A place I like to visit. මම සංචාරය කරන්න කැමති තැන. එතකොට හරි බරට අපි ඔක වරද්ද ගන්න ටොපික් එක ගන්න ඕලෙවල් එක්සෑම් එක ඇතුළේදී සහ ටර්ම් ටෙස්ට් වලදී නේද? මම සංචාරය කරන්න කැමති තැනක් කිව්වහම yes first of all you want to select one of a place. ඔයා ස්ථාන වලින් එකක් තෝරගන්න ඕනේ. ඒක හරි. හිතන්නකෝ ඔයා තෝරගත්තා කියලා සීගිරිය. දැන් මම ක්ලාස් වලත් කියනවා. දැන් සීගිරිය තෝරගෙන ඔයා සීගිරිය ගැන ලියලා හරියන්නේ නැහැ. සීගිරිය ගැන නෙමෙයි ලියන්න ඕනේ mainly. සීගිරිය යම් තැන් තියෙන්න ඕනේ. You want to mix them, accept them. But not only සීගිරිය. සීගිරිය ගැන විතරක් නෙමෙයි ලියන්න ඕනේ. ඔයා ලියන්න ඕනේ එතන ඇයි මට මම කැමතියි එතෙන්. ඇයි මං එතෙන්ට කැමති? මොකක් හින්දාද මං එතෙන්ට කැමති? හැබැයි පුතේ අපි ඔය වරද්ද ගන්න ඕනේ. ඔයා ලියන්නෙම මම කැමති තැන කියලා ටොපික් එක ආවම a place I like to visit. ඔයා ලියන්නේ එතන. ඔයා තැනක් තෝරගන්නවා. තෝරගෙන එතරගෙන ලියාගෙන යනවා ඔයා. නේ? අන්න පොයින්ට් එකක්. මම කැමති තැන. අඩුම පොයින්ට් 4ක්වත් ලියන්න ඕනේ. At least you have to write 4 points. එකක් මොකද්ද? මම කැමති බතර නුවරඑළිය. A place I like to visit is නුවරඑළිය. Because the climate is very cold. Climate is very cold. there is a cold climate there. හරි නුවරඑළියේ තියෙන සීතල දේශගුණය මම ඒකට මම කැමති. ඒක හරියට වරද්දන තරම් පුතේ. ඒකට මම කැමති. මම ක්ලාස් වල කියන්නේ නේද? ඒකට මම කැමති. ඒ climate එකට මම කැමති. That is the one point. හරි that is one point. ඒක කාරණයක්. That is a point. හරිනේ. ඊළඟට තව එකක් ගත්ත හැකි. නේ නුවරඑළියට නිරන්තරයෙන් foreigners line. මට ඒගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන් එයාලගේ experience වමාරු කරගන්න. I'm able to talk with them to exchange their experiences. අන්න ඒ වගේ වෙන්න එපා. අන්න ඒ වෙලාවට use කරන්න පුළුවන් word එක මොකද්ද? නුවරඑළියේ තියෙන cold climate එක. හරිනේ. ඊළඟ එක Central Highlands. Number 5 Central Highlands. HIGHLAND Central Highlands. මේක අතිශය වැදගත්. Central Highlands අපි දන්නවා මේ මම ඔයාලට කිව්වා අපි යම් කිසි තැනක ඒකේ ලොකේෂන් එක කතා කරනවා නම් ඒක කියවන කෙනාට බරට දැනෙනවා. ඔයාලට මතක නම් if you remember සීගිරියදී අපි කිව්වා සීගිරිය
අයිති වෙන්නේ මොන ප්‍රදේශයකටද? Central Province Matale District. 50th century. පස්සන සතවර්ෂ තමයි සීගිරිය හොයාගන්නේ. ඒතර ඒක Central Province එකේ තියෙන්නේ. ඒක Matale District එකේ. දැන් එහෙම උත්තරයක් ලියනකොට ඒක අහන් ඉන්න කෙනාට දැනෙන්නේ හරියටම ඇත්තටම ඔයා මේකට ලියලා වගේ නිකන්. එහෙම එකක් දැනෙන්න ගන්නවා. නේද? ඔයා ඇත්තටම උත්තර ලියලා මේකට. හදවතින්ම ලියලා. එහෙම එකක් දැනෙනවා. ඒ නිසා පුතේ අපි නුවරඑළිය පිටලා තියෙන්නේ මධ්‍යම කඳුකරේ. Central Highlands. හයි කියන්නේ උස land beam උස් බිම් වල. ඒ කියන්නේ මධ්‍යම කඳුකරය. එතන මම ලියනවා නුවරඑළිය is situated in Central Highlands in Sri Lanka. Therefore the climate is very cold. ඒ නිසා මේකේ climate එක හරි සීතලයි. I like it very much. මම ඒකින්ද ඒකට කැමතියි. ඒකයි මගේ ප්‍රියතම තැන නුවරඑළිය වෙලා තියෙන්නේ. Can you understand that? අන්න right. අන්න එහෙම අර ලස්සනට මේක ගන්න ඕනේ. ඒක අර ලස්සනට ඒක ගන්න ඕනේ ඔයා එක්සෑම් එකේදී. උතේ අපි ටාගට් කරන්නේ එකක් මං කියන හැමදාම මගේ පන්ති වල කියන වචනයක්. ඉංග්‍රීසි වල ඒක අනිත් ඒවා වල ඒකට වඩා බර වැඩි. ඒක වෙනම ලෙවල් එකක්. ඉංග්‍රීසි වලට එකක් තියෙනවා කියන්නේ වෙනම එකක්. ඇයි? කවදා හරි ජීවිතේ ජීවත් කරවන්නේ ඉංග්‍රීසි. නේද? ආගේ ජොබ් එකකදී ඔයා උඩට උස්සලා තියෙන සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි. නේද? තර්කයෙන් අපිට මිදෙන්න බෑ පුතේ. ප්‍රැක්ටිකල් ලෝකයේ ඇතුලේ නේද? ජොබ් මාකට් එක ඇතුලේ ඒ තර්කයෙන් අපිට මිදෙන්න බෑ. පැහැදිලිද? right. Next word is on the way. On the way. Number 6 on the way. තමන් හරි ආස වචනයක්. Definitely you want that. On the way. අනිවාර්යෙන් ඔයාට මේ වචන උන ට්‍රිප් ලියනකොට on the way. On the way. You know that. On the way. යන අතරමඟ. On the way. අන්න මම පටන් ගන්නවා ට්‍රිප් එකේ දැන් මේ යන අතරමඟ වෙච්ච ඒවා ටිකයි දැක්ක ඒවා ටිකයි කියා ගන්න. On the way. On the way. On මත උඩ the way පාර උඩදී it means යන අතරමඟ. On the way. හරි. On the way. යන අතරමඟ. යන අතරමඟදී මම දැක්ක. right. අපි බලන්න words ටික බලමු අපි උඩ ඉඳන්. First one is Little England. Okay, Little England. Number 2 mist. Number 3 tea estate, Tewatu. Number 4 called climate, Sitala Deshagune. Number 5 Central Highlands. Madhyama Kandukare ke location එක පිහිටීම තියෙන්නේ මධ්‍යම කඳුකරේ. ඊළඟ එක on the way යන අතරමඟ. On the way යන අතරමඟ මම දැක්කා මේවා මම දැක්කා. හරි. ඊළඟ එක next one Devon Falls. Devon Falls. හරි. Devon FALLS එකක් කියනවා. තමයි මෙතන තියෙනවා ස්පෙෂල් පොයින්ට් එකක්. අපි වරද්දන තැන. ඔය අහලා තියෙනවද කතාවක් මේ එකම ගඟ දෙසරයක් දකින්න බෑ කියනවනේ. නේද? එකම ගඟ දෙසරයක් දකින්න. මේක ඇත්ත. ඒක ඇත්ත. දැන් ගඟ කියලා අපි දකින්නේ යුරු දෙක නෙමෙයිනේ ගඟ කියන්නේ. නේද? not two banks. අර නේද? යුරු දෙක නෙමෙයි. ගඟ කියන්නේ මැදින් ගරන දිය පහර. එතකොට දැන් ඔය දිය පහර එක තප්පරයකදී වෙනස් වෙනවා. එතනින් යන්නේ වෙන දිය පාර. එකම ගඟ දෙසරයක් දකින්න බෑ. එහෙම එකක් තියෙන කතාවක් නේද? ඒක ඇත්ත. ඔව් දෙවසක් දකින්න බෑ. ඒ වගේම මේකෙත් දෙයක් තනක් තියෙනවා. හරි. මේ falls කියන්නේ දිය පාර. sorry මේ දියැල්ල. දැන් මේ දියැල්ල මේ වැටෙනකොට දියැලක් වැටෙනකොට එකම දියැල්ල දෙසරයක් දකින්න බෑ. ඔයා මෙතනදී දකින්න දියැල්ල ඊට පස්සේ මේ මෙතන මේ ස්ථානයේ මෙතනනේ එතකොට තප්පරයකදී මෙතන තියෙන වතුර පාර තමයි මෙතෙන්ට එන්නේ ඊට පස්සේ. නේ? ඒ නිසා අපි දියැලක් අපි දකින්නේ. අපි දකින්නේ දියැලි. තප්පරේ මේ දියැල්ල වෙනස් වෙනවා. දියැලි ගොඩාක් වැටෙනවා continuously. ඒ නිසා when you write the exam ඔයා එක්සෑම් එක ලියනකොට හරි වර්ඩ් එක fall නෙමෙයි. දියැල waterfall නෙමෙයි. waterfalls. S එක waterfalls. ඕක වෙනවා garden වලට. තග්ගල gardens. ඇතුලේ තියෙනවා garden තොගයක්. මලොත් තොගයක් තියෙනවා. හග්ගල gardens අපි දැක්කා. නිසා when you write the exam
you pay your attention on the words. හරි වචනේ හරියටම ලියන්න ඕනේ අපි. උතමන් ආයි මතක් කරනවා this is not a grammar class, this is not a theory class or like that. මේක වචනම කතා කරන්න විශේෂණ වෙච්ච ක්ලාස් එකක්. මේක කතා කරන්නේ විභාග වචන සෙට් එක අපි අරගෙන. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාව. This is the first time in Sri Lanka. හරි? අපි කතා කරනවා වචන සෙට් එක. ඒ නිසා මේ වචන powerful word set එක I live අද superiorටම ලකුණු ටික ගන්න පුළුවන්. superiorටම ලකුණු ගන්න පුළුවන් word set එක. හරිනේ? right. Devon Falls mean එතකොට Devon Diali. හරිනේ? Devon Diali මම දැක්කා. Diali දැක්කා මම. Diali. Devon's Diali දැක්කා. ඊළඟ word එක 8 Gregory's Park. Gregory Park. Okay. Gregory Park. Number 8. Gregory's එකක් ඕනේ. Gregory ගේ පාක් එක වරද්දන්න එපා. බලන්න ආපහු Gregory's Park මේ Gregory first of it is gay. එතන Gregory Park කියලා ලියන්න එපා. Gregory's Park. Gregory's Park. මම දැක්කා Gregory Park එක දැක්කා. Gregory උද්‍යානය දැක්කා. වඩාද මේ තියෙන මොනවද? මේ තියෙන්නේ දැකපුවා. මෙතන දැකපුවා. මම Gregory උද්‍යානය දැක්කා. නේද? යන අතරමඟ on the way I saw tea estates. මම දැක්කා tea estates. Gregory's Park. Gregory උද්‍යානය මම දැක්කා. ඊළඟ word එක golf club number 9. GOLF golf clubs. ඒ නුවරඑළිය තියෙනවනේ මේ නුවරඑළිය හරි ප්‍රසිද්ධ මොනවටද? golf ක්‍රීඩාවට. golf grounds තියෙනවා නුවරඑළියේ. තනිතලා බිම් වල කොළ පාට තද කොළ පාටට never ending grasslands තියෙනවා. අපිට ඒක හම්බ වෙනවා පස්සේ. හරි. අන්න ඒ තැන් වල තියෙනවා මේ golf grounds තියෙනවා. දැන් අපි කොළඹ හදලා තියෙන කෘතිම okay golf grounds තියෙනවා. නේ? එතකොට ඒවා බලන්න යනවා. ඒවා destinations ඒවා. කලින් කෙටිම destinations. ඒවා ගමනාන්තයන් අපි මේ විසිට් කරනකොට බලන්න යන තැන්. golf club දැක්කම දැන් මේ හම්බෙන්නම on the way I saw tea estates, Gregory's Park and various golf clubs. දැන් බලන්න වචන හරි අලුත්, හරි නැවුම් වචන ඒවා. හරි powerful words ඒවා. එහෙම හරි ලස්සන සෙට් එකක් වුණොත් අර සිංගිත සුකුමල මම හැමදාම කිව්වා වගේ මේ හරි සරල වචන සෙට් එකක් ගත්තාම මගේ සමස්ත නිර්මාණයටත් මොකද වෙන්නේ? මගේ සමස්ත නිර්මාණය සරල වෙනවා ඉතින්. ඔව්නේ. සරල වචන වලින් ලිව්වම සරලයි. දැන් කොස්ලි වලින් අල්මාරියක් හදපුවාම මේක කොස් අල්මාරියක්. ඒක නැදුම් අල්මාරියක් වෙන්නේ නෑ. නේද? අන්න ඒ වගේ තමයි මේ වැඩේ. ඒ නිසා we all should have deep and meaningful powerful words for writing the examination. Then we get high marks. එතකොට මට ගන්න පුළුවන් සුපිරි ලකුණු මට්ටම. දැන් යන්න පුළුවන්. මොකද උත්තේ මේ words අපිට familiar නෑනේ. නේද? අපි හරි දුක් මාංශලා තමයි අහලා මේ ඉංග්‍රීසි පේපර් එක ගොඩ දාන්නේ. ඒක අනිත් subjects වගේ නෙමෙයි. අනිත් ඒවා මොන දේ කරත් තියෙන්නේ all subjects are based on සිංහල. ඔය හැම subject එකම තියෙන සිංහල මත. ගුරුවරයා කියන එකට තේරෙනවා. You can understand that. You can realize their points. But in this language, there are a lot of words, majority of the words, it's difficult to understand. වචන වලින් බහුතරයක් වෙලා තියෙන තේරුම් ගන්න බැරි එක. සහ අපිට තියෙන අනිත් බරපතලම ප්‍රශ්නේ පුතේ මොකක්ද? බහුතරයකට වචන නැහැ. තිබ්බත් තියෙන හරිය සරල සෙට් එකක් නේ තියෙන්නේ. එහෙම සෙට් එකකින් අපිට ඒකකට යන්න බෑ. එහෙම කරන්න අමාරුයි. හරිනේ? right. අපි යනවා ඊළඟ වර්ඩ් එකට. අම්බේවැල farm. number 10. පුතේ අම්බේවැල farm. අම්බේවැල farm. right. සාමාන්‍ය ට්‍රිප් එක ගියාම යනම තැන golf club කියන්නේ golf club. අම්බේවැල ගොවිපොළ. හරි අම්බේවැල ගොවිපොළ බලන්න ගියා. we visited Ambewala farm and it was my first time. හරි ඒක වුණා අලුත් අත්දැකීම. it was a new experience or strange experience. ඒක 아무තුම අත්දැකීමක් වුණා. අලුත් අත්දැකීමක් වුණා. Ambewala farm එක බලන්න ගියා අපි.
Ambevela Farm. Number 11, Haggala Gardens. Number 11, Haggala Gardens. Number 11, Haggala Gardens. Iban putte eketh s එකක් තියෙනවා. Haggala Gardens. හරි. Haggala Gardens බලන්න එකeth s එකක් තියෙනවා. හරි. ආයි බලන්න බලන්න. Haggala Gardens. මට අර තර්කකයන්ටක් ගාලා මොකද්ද තර්කය? අර කලින් කතා කරපු එක අපි Devon Falls. I got Devon Falls. The alley දැක්කා. Haggala Gardens. හරි. GARDENS. Haggala Gardens දැක්කා. හරියට ලියන්න අදින් පස්සේ after watching this video මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යයෙන් වෙන්න ඕනේ පැත්ත. Haggala Gardens. මල් වතු දැක්කම not garden. Haggala මල් වතු දැක්කා. හරිනේ? Haggala Gardens. ඊළඟ එක it was a wonderful trip. ඒක අදහසක්. That's not a word. It was a wonderful. Wonderful trip. Wonderful. දැන් මතකද? සීගිරිය හම්බෙනවා අපිට amazing trip. Amazing. අපිට මේ වැඩෙන් හම්බෙනවා පුතේ මේ මාරු සුපිරි මේ adjective set එකක් හම්බෙනවා. exam එකට. Wonderful. amazing. එතකොට සීගිරි set එකේ අපිට පල්ලෙහාට යනකොට හම්බුණා I remember never sorry සීගිරිය වචන set එක පල්ලෙහාට එනකොට මේක ඇත්ති අපිට හම් වෙනවා word එකක් what that a magnificent creation. Can you understand the magnificent? එකේ මොකද්ද? magnificent mean what's the meaning magnificent? අතිශය විශිෂ්ට නිර්මාණය. magnificent අති විශිෂ්ට magnificent creation. දැන් හම් වෙනවා එකක් wonderful. ඒක මහ පුදුමාකාර trip එකක් වුණා සුපිරියක් ඒක. අපි වචනේ පාට්ට trip එකක් වුණා ඒක. දැන් අපි කියන්නේ පාට්ට වල කියන්නේ පාට්ට trip එකක්. that is the word wonderful trip. ඊළඟ එක 13 lush green tea plantation. උතේ මේ කොලේ මං හරි ආස වචනයක්. මේ word set එකේ මගේ මං හරි ආස වචනයක්. lush LUSH green GREE TE plant PLANtation TATION lush green tea plantation. මේක පේන්නද? plantation lush green tea plantation lush green tea plantation plantation right. උතේ මහ පුදුමාකාර ලස්සන වචනයක් අතර සෙට් එකක් එක්සෑම් එකට කතා කරන දවසක් කතා කර හැකියි. lush සාරවත් that is the adjective. lush සාරවත් green කොළ පාට tea plantation තේවතු on the way යන අතරමඟ I saw මම දැක්කා සාරවත් කොළ පැති තේවතු මම දැක්කා. හරි සාරවත් කොළ පාට තේවතු මම දැක්කා. lush green tea plantation මම දැක්කා. සාරවත් කොළ පාට තේවතු මම දැක්කා. හරි ලස්සනයි පුතේ වචන නේද? වචනයක් විතර ගත්තම මාර ලස්සන lush. දැන් බලන්නකො අපිට මේකත් එක්ක අපි adjectives ටික අතරින් එනවා first page එකෙන් එනවා අපිට සීගිරිය කතා කරනකොට එනවා අපිට මාර adjective set එකක් කරලා ලස්සන magnificent amazing ඊට පස්සේ දැන් හම් වෙනවා wonderful ඊට පස්සේ අපිට හම් වෙනවා lush lush green tea plantation lush කියන්නේ සාරවත් green කියන්නේ කොළ පාට tea plantation තේවතු මම සාරවත් කොළ පාට තේවතු දැක්ක on the way I saw lush green tea plantations. දැන් ඔයා හිතන්න just imagine trip එක යන්නේ පොළොන්නරුවේ. okay trip එක යන්නේ පොළොන්නරුවේ. දැන් පොළොන්නරුවේ සාරවත් කොළ පාට තේවතු නේ. හැබැයි සාරවත් කොළ පාට වෙන දෙයක් තියෙනවා. වඩාද? එහෙ තියෙනවා පුතා සාරවත් කොළ පාට කුඹුරු ආයමල් තියෙනවා. ඉතින් හරි ලස්සනට ඔයාලට පුළුවන් මෙතන විතරක් වෙනස් කරගන්න. ඔයාලට පුළුවන් කියන්න මේ lush green paddy
PADDY paddy paddy cultivations. Lush green paddy cultivations. Lush green paddy cultivations. හරි plantation වලට ගන්නවා CULTIVATIONS. Lush green paddy cultivations. සාරවත් කොළපාට තේ වතු මන් දැක්කා. Lush green tea plantation. Lush green paddy cultivation. Can you understand? හරි ලස්සනට යූස් කරේ. උතේ අපි එනවා 14 picturesque. Number 14 picturesque. හරි picturesque. Picturesque PIC picture කියන තැනට නිකන් ඇවිල්ලා RESQUE picturesque. Okay picturesque I බලන්න I word එක බලන්න ලියවෙන හැටි picture කියන්නේ PICTURESQUE picturesque. හරිනේ picturesque. Picturesque mean හරි සිත ඇද ගන්නා සුළු වශී කරන සුළු චමත්කාර ජනක picturesque. හරි සිත ඇද බැද ගන්නා සුළු චමත්කාර ජනක මේ ඔක්කොම ටික මේක තියෙනවා මනස්කාන්ත picturesque. exam එක ලියන කෙනෙකුට නැතුවම බැරි වර්ඩ් එකක් picturesque. ඕකේ තියෙනවා picturesque city 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 චමත්කාර ජනක නගරයක් නුවරඑළිය ඉස්ස picturesque city. Now you can change this. ඔයාට මේ වෙනස් කරගන්න පුළුවන්. නේද? හග්ගල is a picturesque garden. Sigiriya is very picturesque area. Sigiriya fortress at the top of the fortress Balakotuwe Buduna is very picturesque area. The words use කරන්න. ඒතර තව adjective එකක් එක powerful adjective එක. What is that? Picturesque. චමත්කාර ජනක. සිත වාචී සිත ඇද බඳ ගන්නා සුළු picturesque. Can you understand that? Right. ඊළඟ word එක enchanting experience. උතේ 15 මහා ආස වචනයක්. Enchanting experience. Enchanting ENN. Okay. Enchanting experience. බලන්න enchanting experience. හරි enchanting number 15 in බලන්න ලියවෙන හැටි spelling chan CHN chan TING ting syllable තුනයි n එකයි chan එකයි ting එකයි EXPERIENCE enchanting experience. උතේ දැන් ඔය exam එකේ අහනවා සමහර ලාවට directly අහනවා ඒ question එකේ කියනවා your experience ලියන්න කියලා. ඒතර experience එකක් ලියනකොට ලියන්න එපා මේ අමුවෙන් ලියන්න එපා. අපිට ගන්න පුළුවන් use කරන්න පුළුවන් adjective කිහිපයක් තියෙනවා. එකක් තමයි new experience. ඒක වුණා අලුත් අත්දැකීමක්. තා පුළුවන් ගන්න it was a strange experience. STRANGE 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 experience. අමුතු අත්දැකීමක් වුණා. strange අමුතු. තව ගන්න පුළුවන් අපිට මේ enchanting experience. enchanting ඒක හරි සිත වශී කරන සුළු අත්දැකීමක් වුණා. enchanting සිත වශී කරන සුළු මේක මහා පුදුමාකාර ලස්සන adjective එකක් අපතේ. enchanting experience එකක් වුණා ඒක. enchanting place කියන්නත් පුළුවන්. enchanting experience enchanting place. Haggala botanical garden is enchanting place. Enchanting සිත වශී කරන සුළු සිත අද බැද ගන්නා සුළු. දැන් මාර powerful adjective. දැන් බලන්නකො අර අපි ගාව තිබ්බ සම්මත adjectives ටික. අර simple set එක චූටි කාලේ ඉඳන් ආව. මොනවද? tall කියන්නේ උස, short කියන්නේ මිටි, fat කියන්නේ මහත්, beautiful ලස්සන, kind කාරුණික. උතේ එහෙම මදි. That's not enough for the exam because this is all level exam. නේද? මේක ලොකු විභාගයක්. නේද? මේකේ mark scheme tough. මේවල හර ලස්සට උත්තර තියෙන්න ඕන ගැඹුරට. මේවල වාක්ශෛලී ලොකුවට තියෙන්න ඕන 10 11 ශ්‍රේණි වලදී. නේද? එතකොට මාගාව තියෙන්න ඕන ප්‍රබල වචන සෙට් එකක්. එහෙම වචන සෙට් එකක් මාගාව තියෙන්න ඕන. You must have them.
ඒ නිසා තමයි අපි මේ විදිහට මේ කතා කරන්නේ. හරිනේ? මේවා ටක් ගාලා ගන්න ඕනේ. enchanting experience එකක්. It was an enchanting experience. ඒ නිසා අදින් පස්සේ experience ලියනකොට අමුයෙන් ගන්න එපා. අමුවට ලියන්න එපා. මේ පැත්තට දාන්න මොකක් කර adjective එකක්. එක පුළුවන් මොකක්ද එයාට ගන්න? එක පුළුවන් strange ගන්න strange. අමුතු අත්දැකීමක් වුණා. නැත්තම් පුළුවන් new experience කියලා ගන්නත් පුළුවන්. අලුත් අත්දැකීමක් වුණා. හැබැයි ඔය දෙක තුනට වඩා ලස්සනයි මොකද්ද පුතේ? ඔව් enchanting කියන්නේ super word එකක්. enchanting. දැන් ඒකේ තියෙන ලේසිය ඒකේ ස්පෙලිං අවුලකුත් නැන්නේ syllable තුනයි. n එකයි chan එකයි ting එකයි. enchanting. It was an enchanting experience. Enchanting. Okay. එතකොට ඊළඟ එක exotic animal species. Exotic animals. මම දැක්කා මේ exotic animals ලා දැක්කා. 16 exotic animals. හරි. exotic animals ලා දැක්කා. animal species. exotic animal species ලා. මෙතන adjective එකක්. exotic mean විදේශීය වෙන රටකින් අපේ රටට ආපු exotic animal species ලා මම දැක්කා. වෙන රටකින් අපේ රටට ආපු සත්ව විශේෂ මම දැක්කා. exotic animal species or animals. Okay. ඊළඟ word එක fascinating. Fascinating. Number 70. හරි. Fascinating. හරි. Fascinating. History. Okay, තියෙනවා history. මට කියන්න ඕනේ fascinating. හරි. මට කියන්න ඕන word එක ඇවිල්ලා fascinating. Fascinating history. එක් බලන්න මාර සුපිරි adjectives ටිකක් නෙමෙයි හම්බෙන්නේ. Enchanting. Amazing. Lush. Fascinating. හරි. Picturesque. බලන්නකෝ adjectives ටිකේ power එක. උතේ fascinating ස්ටි. චමත්කාර ජනක නෙමෙයි ආශ්චර්යමත්. අර සෙට් එකට වඩා වෙනස්. Fascinating. ආශ්චර්යමත්. ඒකරි ආශ්චර්යමත් තනක් වුණා ලිව්ව හැකි. ආශ්චර්යමත් තනක් වුණා. That's a fascinating. In our country we have a fascinating history. අපේ රටේ තියෙනවා කවුරු මහා ආශ්චර්යමත් ඉතිහාසයක්. නේද? සීගිරිය is one of the evidence. සීගිරිය කියන්නේ ඒකට එක සාක්ෂියක්. We have a fascinating history in our country. There's a long history. Fascinating. ආශ්චර්යමත්. Right? Fascinating history. ආශ්චර්යමත් ඉතිහාසය. Number 17. Number 18. A perfect place to enjoy. උතේ මහ ලස්සන වචනයක් තමයි. A perfect place to enjoy. PERFECT perfect tense එක කියලා එකක් තියෙනවා. Perfect tense. Perfect mean paripurna. Perfect. A perfect place. අරිට්ටු මේක පොඩි අදහසක් ENJOY. ඒනොට ලස්සන අදහසක්. A perfect place to enjoy. සීගිරිය කියන්නේ සීගිරිය is a perfect place to enjoy. සීගිරිය is a perfect place to enjoy. සීගිරිය කියන්නේ සතුටු වෙන්න පරිපූර්ණ තැනක්. Nuwara is a perfect place to enjoy. A place I like to visit. මම සංචාරය කරන්න කැමතිම තැන. A place I like to visit is Nuwara. පළවෙනි point එක ලියනවා. Because Nuwara is a perfect place to enjoy. මොකද Nuwara සතුටු වෙන්න පරිපූර්ණ තැනක්. Everything are there. Everything is there. Everything is there. හැමදේම Nuwara තියෙනවා කියන එක තේරුම. Hidden meaning is that. Everything is there. හැමදේම මෙතන තියෙනවා. එතකොට මේක වචනයකට එහා ගියපු අදහසක් පුතේ. A perfect place to enjoy. A perfect place to enjoy. Haggala Botanical Gardens. Perfect place to enjoy. එක සතුටු වෙන නියම තැනක්. ඒක සුපිරි තැනක්. හැමදේම සතුටු වෙන්න ඕන හැමදේම මෙතන තියෙනවා. A perfect place to enjoy. සතුටු වෙන්න පරිපූර්ණ ස්ථානයක්. හරිද? Right. ඊළඟට never ending grasslands මං ආසම වචන ඔකේ තියෙන. මගේ වචන සෙට් එකේ තියෙන මං ආසම වචන ඔය ට්‍රිප් සෙට් එකේ. Number 90. NEVER never. Okay.
never. Ending, ending, GRASS, grass, LANDS, lands, never ending grasslands, ENDINGNT, never ending grasslands, right? Never ending grasslands. උතේ never mean කවදාවත් නැහැ. never. end කියන්නේ end mean අවසන් වෙනවා. අවසන් නොයි ඉවර වෙනවා. never ending කවදාවත් ඉවරයක් නැති. කිසිදා ඉවරයක් නොමැති. ඒ කියන්නේ තව දෙකේ මොකක්ද? ඒ කියන්නේ පරක් තෙරක් නොපෙනෙන. පරක් තෙරක් නොපෙනෙන. never ending. හරි grasslands තනවින් මම දැක්කා. on the way I saw never ending grasslands and lush green tea plantations. Can you understand? මම දැක්කා පරක් තෙරක් නොපෙනෙන තනවින් මම දැක්කා. never ending grasslands. Just imagine දැන් හිතන්නකො trip එක යන්නේ කොහෙද මේ පොළොන්නරුවේ. never ending grasslands ඉනවද නැහැ. හැබැයි අපිට මේ word එක use කරන්න පුළුවන්. කොහොමද use කරන්නේ? How to use that? ඉතින් grasslands වෙනුවට මම ආදේශ කරනවානේ paddy cultivations. paddy fields, paddy cultivations. මම දැක්කා පරක් තෙරක් නොපෙනෙන කුඹුරු යායවල් දැක්කා මම පොළොන්නරු අනුරාධපුරේ යනකොට. It was my first time. ඒක වගේ පළවෙනි අවස්ථාව වුණා. It was an enchanting experience. ඒක මා සිත බැද ගන්න වශී කරන සුළු අත්දැකීමක් වුණා මට. පැහැදිලිද? What the word? Never ending grasslands. I can never ending grasslands. හරි. Never ending grasslands. Never ending grasslands. හරිද? මාරම ලස්සනයි. මාරම සුන්දර වර්ඩ් එකක්. ඒක මාරම බර වචනයක්. never ending grasslands. Okay, right. ඊළඟ එක worlds end බලන්න අපි ගියා. number 20. WORLD worlds end. ලෝකේ කෙලවර හේවත් ලෝකාන්තය බලන්න ගියා. world's end ලෝකාන්තය බලන්න ගියා. never ending grasslands පරක් තෙරක් නොපෙනෙන තනබිම් world's end. දෙවනි දවසේ the second day we went to visit the world's end. දෙවනි දවසේ අපි ගියේ ලෝකාන්තය බලන්න. world's end බලන්න ගියේ. world's end. These are the three words. හරිනේ? world's end. ඊළඟ එක dramatic spot. Number 21, dramatic spot. උතේ මාරම් වචනය. 21, drama, dramatic, TIC, SPOT, spot, dramatic, මාර වචනය. විචිත්‍රවත්, dramatic, විචිත්‍රවත්, dramatic, මාර powerful adjective එකක්. බලන්නක amazing, lush, enchanting, fascinating, dramatic. Can you understand? දැන් නේද මේ හොඳම වෙබ්සයිට් එක පුතේ හම්බෙන්නේ. නේද? These are most powerful. These words are very powerful. මාර හයිය හත්තිය තියෙන බර වචන සෙට් එකක්. මොකේද? විභාගෙට. For your examination. හරිද? First one is dramatic. Dramatic mean what that? විචිත්‍රවත්. Spot mean ස්ථානය. දැන් මේ spot කියන එකට ඔයාලට place use කරන්න පුළුවන්. You can change them. උතේ මේව ඔයාලට වෙනස් කරගන්න පුළුවන් නේ. මේකම නෙමෙයි. මට මෙතන දෙවන උනේ කියා ගන්න dramatic උගන්න මට ඕනේ. I wanted to teach you only dramatic, not spot. You can change this word dramatic spot or dramatic place or any other suitable thing. Suitable word. Appropriate word. සුදුසු යෝග්‍ය වචනයක් ඔයාලට use කරන්න පුළුවන්. But I want to teach you this. මට ඕනේ dramatic කියා ගන්න. Dramatic. ඒක හරි විචිත්‍රවත් තැනක් වුණා.
ඊළඟ වර්ඩ් එක antique buildings. අපි කලින් ලියුවා නිසා වර්ඩ් එකේ උන antique. antique buildings. antique නෝරෙලි තියෙනවා antique buildings පෝස්ට් ඔෆිස් එකක් එහෙම තිබ්බේ. මේ ප්‍රදේශ ගලු ලයින් කරන්නෙම මොකද කතන්දරයක් ගියේ? නේද antique building එකක් ඒ. පෞරාණික building එකක් ඒ. antique building. පෞරාණික. ඊළඟ එක එතනින් එහාට පුතේ අර නෝරෙලිය පොඩ්ඩක් ඉවර වෙනවා. එතනින් එහාට යනවා පොඩි religious word set එකකට. මේ වෙසක් ෆෙස්ටිවල් ඒ වගේ දෙයක් ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වහම ඕනෙන වර්ඩ් සෙට් එකකට යනවා. ඒක වෙනම පැත්තක්. හරි. එහෙනම් අපිට මේ මෙතෙන්ට එනකන් හම්බෙනවා මාරන් මේ නුවරඑළි වටන සෙට් එකක්. අපි ඒ ටික අපි ආයි මුලින් ඉඳන් බලලා ඉමු. අපි එකේ ඉඳන් එමු. Okay. First one is හරි. First word is right. බලමු අපි. First one is Little England. Little England mean hari punci lokan sorry punci England කියලා නෝරෙලියට කිව්වා Little England. මම බෝඩ් එකෙන් එළියට එනවා ඔයාලට ලේසි ලියා ගන්න අවුල් තැන්. Number 2 mist මීදුම. Number 3 tea estates තේ වතු tea estates. Number 4 cold climates සීතල දේශගුණයක් තියෙනවා. Number 4 Central Highlands. The Madhyama Kadukare, Central Highlands. Norelli is situated in Central Highlands in Sri Lanka. Central Highlands, Madhyama Kadukare. Ilagavat number 6, apita hambene Devon Falls. Devon Piali. Number 7, Gregory's Park, Gregory Udyani. Number 9, golf clubs, Dakama, golf pitani. Number 10, Ambevela Farm, visit Kala, we visited Ambevela Farm. Next one is Haggala Gardens. Petratama point Tibbe, Haggala Malvatu, Dakapi, Haggala Gardens. Next one is number 11, Haggala Gardens. Number 13, Lassana Vatra Setyaketanava. Lush green tea plantations, Sarawat Kolapata Tanabim, lush green paddy cultivations, Sarawat Kolapati Kumburuyawal Daka in Polon Narua. Ilamute Taveka Mitten use correct lush green, Hari Sarawat Kolapata, grasslands Kanna Pulumona, Sarawat Kolapata Tanabim Mandeka, grasslands, okay? Ilagata number 14, picturesque. සිත වශී කරන සුළු සිත net අද ගන්නා සුළු picturesque city picturesque place picturesque චමත්කාර ජනක වේ ඔක්කොම ඔකේ තියෙනවා ඒකම superior adjective එක picturesque ඊළඟ එක enchanting experience number 15 enchanting එක සිත වශී කරන සුළු අත්දැකීමක් වුණා enchanting experience එකක් ඒකම පුදුමාකාර ලස්සනම වචන enchanting experience exam එක පැත්තෙන් ඊළඟ එක exotic animals exotic විදේශීය සතුන් fascinating history fascinating හරි fascinating විශ්මයජනක හරි ආශ්චර්යමත් ඉතිහාසයක් fascinating ආශ්චර්යමත් විශ්මයජනක ඊළඟ එක a perfect place to enjoy ඒක ටිකක් අදහසක් වගේ just like the idea an idea oh සතුට වෙන්න සුපිරිම තැනක් අංග සම්පූර්ණ තැනක් all are there හැමදේම මෙතන තියෙන තැනක් හරි right ඊළඟ එක never ending grasslands පරක්තරක් නොපෙනෙන තන බිම් දැක්කා මේකට ආදේශකරයක් අපිට මෙතෙන්ට never ending paddy cultivations never ending tea plantations නේද never ending tea plantation දැක්කම නුවරඑළියේ පොළොන්නරුවේ never ending paddy cultivation Norelli never ending grasslands. Okay. ඊළඟ එක world's end ලෝකාන්තය world's end ලෝකාන්ත බලන්න ගියා ලෝකයේ කෙලවර ලෝකාන්තය dramatic spot එක විචිත්‍රවත් තැනක් වුණා සීගිරිය is a very dramatic spot සීගිරිය කියන විචිත්‍රවත් තැනක් dramatic spot හරිද right ඊළඟ එක next one is අපි ඉතින් එහාට චුට්ටක් වෙන්න තේ වෙනස් වෙනවා
ඊළඟ වර්ඩ් එක antique buildings එකක් කිව්වා. ශ්‍රී මහා බෝධි. This one is ශ්‍රී මහා බෝධි. අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේට English word is ශ්‍රී මහා බෝධියමයි. Okay? ශ්‍රී මහා බෝධි. Number 22. ශ්‍රී මහා බෝධි 22 is capital. ශ්‍රී මහා බෝධි. බෝධි. හරි. ශ්‍රී මහා බෝධි. හරි. ශ්‍රී මහා බෝධි. ශ්‍රී මහා බෝධිය අපි ගන්න ශ්‍රී මහා බෝධිය කියලාමයි. හරි. Next one is ශ්‍රී මහා බෝධීන් වහන්සේ. Next one is රුවන්වැලි සෑය. මම මේ words ටික දැන් මේ පුතේ සමහරලාට අපිට පොඩි doubt එකක් එනවා මේ ඒවට English word එක ඒකමද වෙන එකක් තියෙනවද? We can use same the single word. ශ්‍රී මහා බෝධි රුවන්වැලි සෑය රුවන්වැලි සෑය. We worshipped රුවන්වැලි සෑය. Our capital. We worshipped රුවන්වැලි සෑය with my parents. රුවන්වැලි සෑයමයි. Next one is delicious food. Delicious. ඒක පොඩි වෙන පැත්තකට යවුනේ මේ අපි දවල් කෑම ගත්තා. නැත්නම් අපි delicious food ගත්තා. හරි ප්‍රණීත ආහාර පාන අපිට සකස් කරලා ගෙනල්ලා තිබ්බ අපේ ගුරුවරු. Our teachers had brought delicious food for us. හරි අපි දවල් කෑම ගත්තේ සීගිරියේ ජල උද්‍යානයේ. We had our lunch the water garden සීගිරිය. Can we understand? Delicious food. ප්‍රණීත ආහාර පාන. ඊළඟ එක attractive attraction. හරිනේ. තෙමේ attractive attraction. Next word is attract. ඒක හරි ප්‍රබල verb එකක් විභාගෙට. attract. ආකර්ෂණය කරගන්නවා. ආකර්ෂණය කරගන්නවා attract, that is a verb. මේක ක්‍රියාපදය. word number is number 26. ආකර්ෂණය කරගන්නවා. සීගිරිය විදේශිකයන්ව ආකර්ෂණය කරගන්නවා අපේ රටට. සීගිරිය fortress attracts tourists to our country. exam එකට අතිශය වැදගත් වචන සෙට් එකක් මේ තුන. attract, that is a verb. ඒක ක්‍රියාපදයනේ. ආකර්ෂණය කරගන්නවා. හග්ගල botanical gardens විදේශිකයන්ව ආකර්ෂණය කරගන්නවා අපේ රටට. හග්ගල botanical gardens attracts foreigners to our country. ආකර්ෂණය කරගන්නවා. ඒතර මෙයාගේ නාම රූපකේ, මෙයාගේ noun එක, මෙයාගේ නාමපදේ තමයි ආකර්ෂණය. ආකර්ෂණය හදාගන්න මෙයා ෂන් ප්‍රත්‍ය එකතු කරගෙන attraction මේ noun එක, this is the noun. ආකර්ෂණය attraction එක. ආකර්ෂණය. ඒතර මෙයාගේ adjective එක තමයි වැඩිම ඕන විභාගෙට. උතේ attractive ආකර්ෂණීය හග්ගල botanical garden සීගිරියේශ්වරී attractive place. attractive ආකර්ෂණීය තැනක්. that's the adjective. ඒක හරි ආකර්ෂණීය තැනක්. attractive place in our country. attractive. මෙයාගේ adverb එක එල්වයි දාලානේ හදාගන්න attractively. okay right, these are the words. මේ තියෙන third episode එක මේ ඔයාලට හම්බෙන්නේ. ඒතර මේක බලලා ඔයා මම ක්ලාස් එකේදී ඔයාලට word pack එක දීලා තියෙනවා. word set එක දීලා තියෙනවා. ඒතර ඒක ඉස්සරහා ඔයා ලියලා next week ඔයා පන්තිට අරන් එන්න ඕනි. පන්තියේ practice කරන්න අපි. පන්තියේ practice කරනවා. එතකොට අද හම් වෙනවා මහා බුදුමාකාර ලස්සන තවත් වචන සෙට් එකක්. ඊළඟ ටර්ම් ටෙස්ට් එකේ කියන්නේ ඔයා මේ ලියන second term test එකේ first එකේ first term test එකේ මේ new words ඔයාගේ උත්තරය ඇතුලේ තියෙන්න ඕනේ. Can you understand that? මගේ පන්ති මං කරන නගරවල ළමයින්ගේ සහ මේ වීඩියෝස් බලන දරුවන්ගේ උතේ ඔයාලා දාලා බලන්නේ words ඔයාගේ වාච ලකුණු ශනිකව වැඩි වෙනවා. හරිද? ඒසා definitely you want to use them. අපි ඊළඟට හම්බෙන්නේ මේකේ අනිත් පැත්ත. ඒකෙන් ඉවර වෙනවා trip word set එක. ඒ කියන්නේ trip words වලට හම්බෙනවා 57 100යි 114ක ආසන්න වචන ප්‍රමාණයක් 114 15 කමිනවා trip words. ඊතර තියෙන සුපිරිම trip එකක් ලියන්න ඕන word set එක.
super words. හරිනේ. එහෙනම් අද ඔයා ගත්ත මාසුපිරි වචන සෙට් එකක්. එතකොට අපි next video එකෙන් හම්බ වෙනවා. උතේ subscribe කරලා තියාගන්න channel එක සජිත් රාජපක්ෂ කියලා. subscribe කරලා තියාගන්න. ඒතර වීඩියෝ එක ඔයාට ශනිකව හම්බ වෙනවම launch කරපු ගමන්ම as soon as I launch that ඔයාට ඒක බලන්න පුළුවන්. You can watch it. ඒ නිසා subscribe කරලා තියාගන්න. මගේ මේ පන්තියේ ඉන්න දරුවන්ට මේ පණිවිඩේ. උතේ අද මේක වීඩියෝ කරන්නේ මම අද ඇවිල්ලා බදාදා පොය දවස් today's Friday බදාදා sorry බ්‍රහස්පතින්දා ඔයා එතකොට සෙනසුරාදා Saturday මම මේ වීඩියෝ එක බලලා ලියලා තියන්න ඔයා ප්‍රැක්ටිස් පටන් ගන්නවා මේ Saturday okay right so bye ජයව අපි හම්බෙමු ඊළඟ